හයි මගේ යාළුවනේ ඔයාලට කොහොමද? මගේ නම නෙතුලි ආකාශා. ඉතින් මම ඔයාලට අද ඉඳලා මගේ ජීවිතේ සිදුවන එක කතා ඔයාලට කියන්නම්. ඉතින් මේ කතාව වුණේ අල්ලපු ගෙදරට අලුතෙන් ආපු කපල් එකක් එක්ක. අපේ මල්ලි අල්ලපු ජොල්ලියක් ගැන. ඉතින් කතාවට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලම අපි කතාවට යමු. අලුතෙන්ම අපේ අල්ලපු ගෙදරට කපල් එක ආපු දවසේ ඉඳන් මගේ හිතේ තිබුණ පුදුම කුතුහලයක් සහ ඒ සමගම පොඩි බලාපොරොත්තුවක්. මම හිටියේ 15. අල්ලපු ගෙදරට අලුතෙන් ආපු දිනේෂ් අක්කට වයස 28ක් විතර ඇති. සුමිත් අයියට වයස 35ක් විතර ඇති. දිනේෂ් අක්කා නම් මාරම ලස්සනයි. හුරු පුහුටි පිරිපුන් නැගක් එයාට තිබුණේ. අයියා උදේට වැඩට යනවා. මම දන්නවා තනියෙන් ගෙදර ඉන්න අක්කටත් ඒ පාළුව දැනුණා ඇති කියලා. ඇගේ මුහුණ තිබුණු සුහද සිනහව නිසා මට හිතුණා විටින් විට එහා ගෙදර අක්කා මට බැල්ම හෙලනවා. මමත් ඉතින් අතාරින්නේ නෑ. පැණිහිනව දානවා. ඉතින් මේ විදිහට කාලයක් ගත වුණා. මේ තමයි මට ඕන කළ සහෝදරිය. ඒත් මේ සමීප වීමට අවශ්‍යම හැරම් ලක්ෂ්‍ය ආවේ ඒ දවසේ. මල්ලි අපේ ටීවී එක වැඩ කරන්නේ නෑනේ. පොඩ්ඩක් බලන්න කියලා අක්කා වටේ එහා පැත්තේ ඉඳන් මුමුණුව මට ඇහුණා. මමත් රුසියා වගේ අඩියට දෙකට ඒ පැත්තට පැන්නා. ඒ දවස තමයි අප දෙන්න සමීප වුණේ. මම විනාඩි 5කින් ටීවී එක හදලා දුන්නා. අනේ ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි. ඇගේ ඇස්වල තිබුණ පුදුම සතුටක්. එදා යමට තේ එකක් හදලා දුන්නා. අපි පැය ගණන් කතා කළා. එදා මම මගේ පාළුව මගේ හිතේ තියෙන පුංචි දුක එයා එක්ක බෙදාගත්තා. අයත් තමන්ගේ කම්මැලි ජීවිතය ගැන මට කිව්වා. අයියගේ කාර්ය බහුලත්වය නිසා අයව නිදියහනේදී මගහැරීම ගැන පවා අය මාත් එක්ක කතා කළා. ඒ දවසින් පස්සේ අය හැමදාම මට කතා කළේ ඒ පාළුව මකා ගන්න. ඒක ඇත්තටම හරිම සතුටක් වුණා. මට හිතුණා මේ මිත්‍රත්වය හරිම වටිනවා කියලා. සොමිත් අයියගේ වැඩවීමත් රාත්‍රී සේවා නිතර යෙදීමත් සමගම අක්කගේ දෑස්වල තිබුණ පාළුව තවත් තීව්‍ර වුණා. ඇය සහ සුමිත් අයියා අතර තිබුණ දුරස්ථභාවය අපේ මිත්‍රත්වය තවත් ගැඹුරට ගෙන ගියා. ඒක ටිකක් දැන් වෙනස් මට්ටමක මිත්‍රත්වයක් වෙලා හමාරයි. ඒක ඇයගේ විශ්වාසය තව තවත් මා වෙත ගලා ඒමක් වුණා. දවසක් රෑ අයියට ආයිමත් රාත්‍රී සේවාවක් යෙදුණා. රෑ 10ත් පහ වුණා. අපේ ගෙදර හැමෝම නින්දට ගිහින්. මම මගේ හිතේ තිබුණු සෙනෙහසින් සහ ආරක්ෂාව දීමේ චේතනාවෙන් හෙමිහිට ඇයට මැසේජ් එකක් ගැව්වා. ඇය මල්ලි ඔව් ටිකක් අමුතුයි. මට තනියම ඉන්න හිතෙන්නේ නෑ අද රෑ. මම ගත්ත තීරණය හදිස්සි වුණත් ඒක උනේ ඇගේ දුක දවා ගන්න බැරි නිසා. මම හෙමින් සේරුවේ අපේ ගෙදරින් එළියට බැස්සා. අපේ ගෙදරත් හැමෝම නිදි නිසා කාටවත් නොදැනෙන්න මම අල්ලපු ගෙදරට පණ ගත්තා. දොර ඇරියේ ඇයයි. ඇගේ මුහුණේ තිබුණ පුදුම සහනයක්. මල්ලි ඔයා අතටම ආවද? එහෙම අහද්දිමට මොකක්ද වෙලා ගියා. ඔව් අක්කා ඔයා තනියම පාළුවෙන් ඉන්නකොට මට නිදාගන්න බෑ. ඔයා බය වෙයි කියලා මට හිතුණා. අපි දෙන්න නිහඬවම කාමරයට ගිහින් ඇඳේ පැත්තකින් හාන්සි වුණා. ඒ තමයි මම ගැහණියක් එක්ක නිදි අහනක තනි වුණු පළමු අවස්ථාව. ඉතින් මක්කා මට කුස්සේ තිබුණු අනමාළු ගෙඩියක් දුන්නා. කන්න මල්ලි මේ අනමාළු අපේ වත්තේම හැදිච්චා. ඒ කාමරේ පුරා පැතිර ගිය ගැඹුරු චිත්තවේගී උණුසුමක්. ඒ කායික සමීපත්වයක් නෙවෙයි. නමුත් ඒ ආරක්ෂාව සහ විශ්වාසය මුසු මානසික බැඳීමක්. ඇය කිව්වා ඔයා හරිම හොඳ කෙනෙක්. ඔයා නැත්නම් මම මේ පාළුව දරාගන්නේ කොහොමද දන්නේ. එහෙම කියලා අපි එකම හැඳේ නිදිය ගත්තා. ඒක මට අමතක නොවන රාජ්‍යයක්. ඔයාලට හිතන දේවල් කමෙන්ට් කරන්නකෝ.
උදේම මම අම්මලා අවදි වෙන්න කලින් අපේ ගෙදරට ආවා. මගේ හිතට දැනුන පුදුම සනසිල්ලක්. මමත් මොකුත් නොවුන කාදට ගෙට වෙලා හිටියා. පහුවදා උදේ සුමිත් අයියා ආවා. එයා මහන්සියට නිදා ගත්තා. මගේ හිතේ තිබුණේ පෙර රාත්‍රියේ උණුසුම් රහස. ඒ ටික වෙලාවකින් අක්කා මට කතා කරා. මල්ලි සුමිතන් නෙදී බලන්නකො මෙයා හොඳටම නෙදී මට හරිම කම්මැලි. ෆිල්ම් එකක් බලන්න යමුද? අනේ අක්කා බෑ අයියා බනී කියලා මම කිව්වා. ඇගෙන් ආපු හඬ පණිවිඩය මගේ හිත කම්පා කළා. මල්ලි මගේ පාළුව මේ පිටි 4 ඇතුළේ හිර වෙලා වගේ දැනෙනවා. එයා දන්නේ නෑ මට කොච්චර තනියක් දරනවද කියලා. අපි යමු ඉක්මනට ගිහින් ඉක්මනට එමු. කවුරුත් දන්නේ නෑ. ඔයා විතරයි මාව තේරුම් ගන්නේ. අම්මෝ මටත් ඉතින් මාර පල්ලමනේ. මමත් උඩින්ම කැමති වුණා. ඒ හඬේ තිබුණ බලාපොරොත්තුව සහ දුක නිසා මම අවදානම බාරගත්තා. අපි හොර රහසේ සිනමා ශාලාවට ගියා. අපි දෙන්න එකටම වාඩි වෙලා ෆිල්ම් එක බලුවා. ඔයාලා කොමෙන්ට් එකක් දාන්නකෝ ෆිල්ම් එක අපි බැලුවේ කොහොමද කියලා. එළියට එනකොට අය මට කිව්වා අනේ මල්ලි මේක කොච්චර සතුටක්ද. ඔයා දන්නවද මට මේක හේනයක් වගේ. ඒත් ආයෙමත් ගෙදරට ඇතුල් වෙනකොටත් අපි දෙන්නම හිටියේ හිමිහිට හුස්ම ගනිමින්. විශ්වාසය සහ සමාවදීම දිනෙන් දින මේ රහස් පැදීම වර්ධනය වෙද්දී අක්කගේ හිතේ තිබුණ පුදුම අලකලයක්. එක පැත්තකින් අයට මාව ඕන වුණේ ඒ පාළුව මකා ගන්න. අනිත් පැත්තෙන් අයට සුමිත් අයියට අවංක වෙන්න ඕන වුණා. ඇගේ මුහුණේ තිබුණේ වරදකාරී හැඟීමක්. දිනක් රාත්‍රියේ සුමිත් අයියා නිවාඩුවක් අරගෙන ගෙදර ඉන්න අතරේ අක්කා බරපතල තීරණයක් ගත්තා. ඇය ඔහුට කතා කළා. ඇය හිමීට සුමිත් අයියට හැමදේම කිව්වා. ඔහුගේ වැඩ නිසා ඔහු ඇගෙන් දුරස් වූ ආකාරය, ඇය පාළුවෙන් පීඩා විඳි ආකාරය, කොතරම් උත්සාහ කළත් ඒ තනිකම දරා ගන්න බැරි වූ නිසා ඇය පාළුව මකා ගන්න මගෙන් උදව් පැතුව ආකාරය. ඒ වගේම අයියා රාත්‍රී සේවය යෙදුන දවස්වල අය මා සමග නිදාගත්තේ හුදෙක් ආරක්ෂාව සහ චිත්ත වේගයේ රැකවරණය සඳහා මිස වෙනත් කිසිවක් නොවන බවත් ඒක මේ ලෝකේ කිසිවෙක් නොදන්නා අපේ රහසක් බවත් අය කිව්වා. සුමිත් අයියා නිහඬවම අයට අහුම්කම් දුන්නා. ඔහුගේ මුහුණේ තිබුණේ පුදුමය සහ වේදනාව මුසු හැඟීම්. ටික වෙලාවකට පස්සේ ඔහු ඇහුවේ එකම ප්‍රශ්නයයි. දිනේෂි ඔයාට ඇත්තටම ඕන වුණේ මේ ගෙදර උණුසුමක් නේද? ඇගේ දස්වල කඳුර පෙරුණා. ඔව් සුමිත් මට ඕන වුණේ මාව තේරුම් ගන්න කෙනෙක්. මම ගෙදර තනියම ඉන්නකොට මගේ හිතට ලොකු බරක් දැනුණා. මට මල්ලිව ඕන වුණේ සහෝදරයෙක් වගේ මගේ පාළුව මකා ගන්න විතරයි. සුමිත් අයියා ටික වෙලාවක් කල්පනා කළා. ඔහු තේරුම් ගත්තා. ඔහුගේ බැඳීම දුරස් වීම නිසා තමයි මේ සියල්ලම සිදුනේ. ඔහුගේ බිරිඳගේ හදවතේ තියෙන ඒ චිත්තවේගයේ අවශ්‍යතාවය ඔහු නොදකපු බව ඔහුට වැටහුණා. අවසානයේදී සුමිත් අයියා ඇය අසලට ගිහින් ඇයව වළඳගත්තා. මට සම්මා වෙන්න දිනේෂි. මම ඔයාගේ දුක දැක්කේ නෑ. මම ඔයාගේ හැඟීම් තේරුම් ගන්නේ නැතිව හිටියා. මම මල්ලිට ස්තුතිවන්ත වෙනවා ඔයාගේ පාළුවට සහෝදරියෙක් වගේ රැකවරණය දුන්න එක ගැන. ඒ මොහොතේ එම නිවස පුරා පැතිරගේ ගැඹුරු සාමය සුමිත් අයියා ඔහුගේ ජීවන රටාව වෙනස් කිරීමටත් ඇය සමග සතුටින් ඉන්නටත් තීරණය කළා. ඔහු පොරොන්දු වුණා කිසිම දවසක ඇයව තනි කරන්නේ නෑ කියලා. මේ සිද්ධියෙන් පස්සේ මට දැනුනේ ලොකු නිදහසක්. මගේ සහ අක්කගේ රහස දැන් අවසන්. නමුත් අපේ මිත්‍රත්වයේ බැඳීම තවමත් ඒ විදිහටමයි. ඒත් දැන් එක බීතියෙන් තොර අවංක මිත්‍රත්වයක්. අවසානයේ අක්කගේ ජීවිතයේ පාළුව නිමාවට පත් වුණා. මාත් නැවත සතුටින් මගේ ලෝකෙ තනි වුණා. ඒ දැන් මගේ හිතේ තිබෙන සහෝදරියකගේ සෙනෙහස ලැබීමේ උණුසුම් මතකයන්. මගේ ජීවිතයට ආපු අලුත්ම අක්කා සහ අයියා දැන් සතුටින් එකට ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ ওই විදිහට තමයි අපේ දඟකාර මල්ලියගේ කතාව ඉවර වුණේ. ඉතින් ඔය වගේ මගේ ජීවිත කතා අහන්න නම් මගේ channel එක subscribe කරලා තියාගන්න ඕනේ. ඔයාගේ අදහස් අපිට කියන්න එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ.